නීති විරෝධී පන්සලේ අපේ ඉඩම අයියෙන් කියන්නේ මොකද වීඩියෝ ගන්න ඔරේල කඩලක පොතේ කඩලක බණගන්න පෙර වාසි කරන කට්ටල ඉදලා ඉන්න කට්ටල දානේ හරි අර පෙන්නන්න බයි ඕන විදියට මෙහෙ නෑ කෝට් වලට දැනුම් ගන්න ඕන දැනුම් දීලා තියන්නේ පොඩ්ඩක් ඉන්න හරි හරි අපේ ඉඩම අපිට තියෝ ඉඩම උසාවිය නියෝගයක් තියෙනවා පොඩ ඉන්න උසාවි නියෝගයක් කලවල තියෙනවා තර්ජනය කරන්න එපා තර්ජනය හරි මට පාඩ දාන්න එන්න එපා ඔයගොල්ලෝ උසාවියෙන් බලාගන්න හරි මෙයාට එන්න එපා කියලා තියෙන්නේ පාස් කරනවා නීති විරෝධී පන්සලේ මම ටැක්ස් ගෙවන පාර නීති විරෝධී පන්සලේ 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 මට අවශ්‍යතාවයක් නැහැ මෙතන එකක් තියෙනවා මට මේක දැනුම් දීලා තියෙන්නේ දැනුම් දීමක් කරන්න තියෙන්නේ දැනුම් දීමක් කරලා තියෙන්නේ මට හරි ඕගොල්ලන්ගේ බල කරලා මේව කරන්න එපා අරක්කු සුවඳ කියනවා මෙතන හරි මේ අපි දන්නේ නමුත් මේක පොඩ්ඩක් බලන්න මේ අධිකරණ නියෝගය ඔබතුමාගේ නමින් තියෙනවා ඔතන 11 දෙනෙක් තියෙනවා ඔබතුමාගේ නම තියෙනවනේ මේ කෝට්ටේ මහත්මයා මේක අහගන්න කියෝනේ අපේ අන්දු වෙලා වැඩක් නැහැ හරි මට මම නීතිය දැනගෙන ඉන්නේ මෙතන මට එකක් ඇවිල්ලා තියෙනවනේ මෙතන හරි මෙතන මහත්මයා දැන් දන්නවනේ කියවලනේ හරි මේ කියවලා මට ඔබතුමා කියවලා බැලුවානේ රයිට් මේක කියන විදිහට මෙච්චරයි මේ අහගන්න සාමකාමීව කරන්න පිටට අපිට ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ පාරවල් අවිර කරන්න බෑ පාර මේකම් පාර අයිනේ කරන්න හරි පාර අයිනේ පාර අවිර කරන්න බෑ නීතියෙන් පිට යනවා නීතිය උගලන්න තියෙනවා නීතිඥයෙක්නේ නීති කරුකල් කරන්නකෝ ඔව් නීති කරුකණන් එන්නේ පයිස ඒක ඔබතුමාලා ඒක කරනවා මම උසාවියෙන් කරනවා හරිද ඉඩම් පත්‍රය අපිට මෙතන වන්දු වෙලා වැඩක් නැහැ හරි ඇත්තටම ඔය අපි එකට කතා කරන්න ඕන පුද්ගලයෝ කියන්නේ ඉස්සරහට හරි උසාවියේදී උසාවිය ඕන එකක් කරන්න ප්‍රශ්නයක් නැහැ මේක මම කියවලා තියෙනවා අරවන්න විද්‍යාව මම විස නෑනේ මම ඕගොල්ලෝ මට ෆයිල් කරලා දුන්නා මම මේක කියවලා තියෙනවා ආ කියවලා තේරුම් අරගෙන නෑ අනිත් පැත්තේ ඉන්නවා මේක මේ තමලෙන් කියන්නේ මේගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න අපි කියවන්න දෙන්නකො කෝට් එක්ස්ප්ලেইন කරන්න දෙන්න මේගොල්ලෝ අනිත් පැත්තේ කෝට් ඕඩර් එක ඊයේ ගෙනල්ලා කියවුවා නෑ මේ තව ඉන්නවා ප්‍රොටෙස්ට් එක නෙමෙයි නෑනේ හිතනවද මම මේගොල්ලන්ට කියලා දීලා නෑ කියන්නේ නීතිය කියවන්න බලය තියන්නේ මේ අධිකරණයෙන් දීලා හරි අධිකරණයේ එකක් ගෙනල්ලා අලවල නම් මෙන්න මේව කියලා තියෙනවා මේ විදිහට තමයි අපිට මෙතන හැතරෙන්න ඕනේ කියලා. හරි මේක අහගන්න මේක ප්ලීස් තලාලේ මොනවද මේ තයිවිලි ග්‍රාම සභාවේ උள்ள දිස්ස මහාරාම පෞද්ගලික කරන වේත්පඩි පෙරමුණට නවරලාලෝ අපි මෙතන ඕගොල්ලෝ බල කරලා ප්‍රධාන බලවයින් ඕක ඥානන ඊයේ කියවලා නැහැ ඊයේ කියවලා තියෙනවා හැම ஏற்படுத்த கூடாது 2023 மாசம் 12ஆம் தேதியிலிருந்து 2023 மாசம் 21
මේක ඉතින් නම කියනවා නම් ඒ 11 දෙනාට පස්සේ මේක 500ක් 600ක් 1000ක් එනවා හරස්. එනවා මේ පාර. නෑ මේක නීති විරෝධී නෙමෙයි අරක නීති විරෝධී. මේ ජාතන්ත්‍රවාදී අයිතිය. නීති විරෝධී බෞද්ධ ශාසන අමාත්‍ය ඇමතිතුමා කියලා තියෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා කියලා තියෙනවා මේක සාකච්ඡා කරන්න ඕනේ. මේක නීති විරෝධී අත්තරංගුවට ගන්න. හරි. එහෙම බැරි නම් මට නීතිමත් ගන්නවා මේ පොළොවේ. මේ පොළොවේ ඉන්න. ඕගොල්ලන්ට නෑ දෙමින් නෙමෙයි මට තියෙන වේදනාව. මම මේ ගමේ මේ වෙලා මේ ඔක්කොම දකුණු ඉඳලා ආවිලා පොලිසිය නීතිය මෙතන පාත් දාන්න එන්න එපා. මේ ගහව ගන්න. මේ විහාරාධිපතිව ගන්න. විහාරාධිපතිව අත්තරංගුවට ගන්න. මම කියන්නේ ඔබතුමා ඔයාලා කලවන්න යන එක මතක තියාගන්න ඔයාලක දන්නේ නැත්නම් ඉතල ගන්න. හරි. ඒක මටත් පුළුවන්. මේ දාගත්තු පොලියට මිනිස්සුන්ව බය කරලා කරන සෙල්ලම් දාන්න අපිට බලදාලා ඒක අවුරුදු 20ක් නම් බලමු. හරි 28ක් මේ අර විහාරාධිපතිව අත්අඩංගුවට ගන්න. එහෙම ගන්න බැරි නම් මෙතනත් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ඕන එක. මගේ මම ටැක්ස් ගෙවන එක රැන්නක කියලා උසාවියේ අඩුවක් තියෙනවනේ නෑ මේ අර මෙතන මේ පාරවල් අතරේ පොලිස් තාක්ෂණය කරනවා වැරදි මාත්‍රේ හරියනවා නීතිය ක්‍රියාත් කරන්න න්‍යායනි අවශ්‍ය නොකර කරන්න ඕන පාර අවශ්‍ය කරනවා නීති විරෝධී පන්සලට පොලිසිය ආරක්ෂාද නීති විරෝධී පන්සලට 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 කපිටන් පුන වෙන්න නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා අපිට දියෝ අපිට දියෝ අපිට දියෝ අපිට දියෝ අපිට එපා මිනිමාලා මේක නෑනේ හිතනවද මම මේගොල්ලන්ට කියලා දීලා නෑ කියලා. අපිට කියලා දෙන්න බලය තියන්නේ. මේ අධිකරණයෙන් දීලා හරි අධිකරණයෙන් එකක් ගෙනල්ලා අලවලා නම් මෙන්න මේව කියලා තියෙනවා. මේ විදියට තමයි හැසරෙන්න ඕනේ කියලා. හරි මේක අහගන්න මේක प्लीज पलाली पोडे इन्नूरी तगिरी ग्राम सभയിൽ உள்ள திஸ்ஸ மகாராம பௌத்திக விகாரம் ஏற்படி பேருකොට නවරගලිලාලෝ ආර්පාටකරගලිලාලෝ මෙතන ඔයගොල්ලෝ ප්‍රධාන විවාහිත ඊයේ කියවලා දීලා හැමල කියවන්න අවශ්‍යතාවයක් නැහැ ஏற்பட்ட போராட்டம் 2023 மாதம் 12ஆம் தேதியிலிருந்து 2023 மாதம் விரோධී නම කියනවා නම් ඒ 11 දෙනාටනේ පස්සේ මේක 500ක් 600ක් 1000ක් එනවා හරස් එනවා මේ පාර නීති විරෝධී නෑ මේක නීති විරෝධී නෙමෙයි අරක නීති විරෝධී මට මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නීති විරෝධී පන්සලකට එනහිව කරා කරන්න දැන් අර බෞද්ධ ශාසන අමාත්‍ය ඇමතිතුමා කියලා තියෙනවා අනුර කුමාර දිසානායක මැතිතුමා කියලා තියෙනවා මේක සාකච්ඡා කරන්න ඕනේ කියලා මේක නීති විරෝධී අත්තරංගොට ගන්න එහෙම බැරි නම් මට නීතිමත් ගන්නවා මේ පොළොවේ ඉන්න ඕගොල්ලන්ට හැමින් නෙමෙයි මට තියෙන වේදනාව මම මේ ගමේ මේ වෙලා මේ උංගලෝක දකුණේ ඉඳලා ආවිලා පොලිසිය නීතිය මෙතන පාත් දාන්න එන්න එපා මේ ගන්න විහාරාධිපතිව ගන්න විහාරාධිපතිව අත්තරංගොට ගන්න පොලිසිය දාන්න මම කියන්නේ ඔබතුමා ඔයාලා කලවන්න යන එක මතක තියාගන්න ඔයාලක දාන්නත් ඉඳලා ගන්න හරි ඒක මට පුළුවන් මේ අඳුම්ම දාගත්තු පොලියට මිනිස්සුන්ව බය කරලා කරන සෙල්ලම් දාන්න අපිට බලදාලා විහාරාධිපතිව අත්තරංගොට ගන්න මම අවුරුදු 20ක් නම් බලමු අවුරුදු 20ක්
පොලිසියට කියන්න මේ අර විහාරාධිපතිව අත්අඩංගුවට ගන්න. එහෙම ගන්න බැරි නම් මෙතනත් කරන්න බෑ. අපිට කරන්න පුළුවන් ඕනේ. මගේ කරන්න බෑ. කියවන එකක් එන්නකො කියලා සාරියේ. අද කියවන්නේ නෑ මේ. අර මෙතන මේ පාවල අපිට පොලිස් තාත්තා බලනවා වැරදි මාර්ගයේ හරියට නීතිය ගණන් කතා කරන්නේ. නීතිය ක්‍රියාත්මක වාර අවහිර නොකර කරන්න ඕනේ. වාර පොලිස් polisian ආරක්ෂාද නීති විරෝධී පන්සලට විරෝධී පන්සලට විරෝධී පන්සලට නීති විරෝධී පන්සලට නීති විරෝධී පන්සලට නීති විරෝධී පන්සලට නීති විරෝධී පන්සලට Kapitan puna vella. නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා. නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා. නීති විරෝධී පන්සලය මහායිවත් කරනවා. අපිට දියෝ අපිට දියෝ අපිට දියෝ අපිට දියෝ නරකලායෝ අල්සේ මිනිමාර very minimum இல்ல அவருக்கு பயம் திரும்ப வெறும் அதே மாதிரி வெறும் நான் சொன்னேன்